ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතවලට වැදගත් ඒ වගේම හරිම සියුම් කලාවක් ගැන. අපිට ලැබුණු පරිපූර්ණ හාදුවක කලාව කියන මේ මූලාශ්‍රය අතට ගත්තම මම මුලින්ම හිතුවේ මේකේ තියෙන්නේ ටිකක් තාක්ෂණික උපදේශ ටිකක් විතරයි කියලා. ඒත් මේක කියවගෙන යද්දි තේරුණා මේකේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් කියලා. හරියට වචන නැතුව කරන සංවාදයක් වගේ. හරියටම ඔය කියපු කාරණේ තමයි මේ සම්පූර්ණ විග්‍රහයම හරය වෙන්නේ. නේද? අපි මේක හුදෙක් ශාරීරික ක්‍රියාවක් විදිහට දකින්නකින් මිදිලා දෙන්නෙක් අතර වෙන මොකද්ද සංවාදයක් නැත්නම් නැටුමක් වගේ දැක්කොත් එතකොට මේ මූලාශ්‍රයේ තියෙන හැම උපදේශක්ම අලුත් විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ හරි විදිය වැරදි විදිය කියලා දෙයක් නෑ. තියෙන්නේ දෙන්නගේම රිද්මේට ගැලපෙන දෙන්නටම සතුරුදායක සංවාදයක් ගොඩනගා ගැනීම. අද අපි උත්සාහ කරමු ඒ භාෂාවේ ව්‍යාකරණ ටිකක් විමසලා බලන්න. සංවාදයට සූදානම් වෙන විදිහෙන් මූලාශ්‍රය මුලින්ම කතා කරන්නේ සනීප ආරක්ෂාව ගැන. ඒ කියන්නේ දත් මැදලා කටේ සුවඳ ගැන සැලකිලිමත් වෙන එක වගේ දේවල්. ඔව් ඒක ගොඩක් දෙනෙක් දන්න දෙයක්. ඒක දන්න දෙයක්. ඒත් මාව ඇත්තටම පුදුම කරපු කාරණේ තමයි ඒ ගැන ඕනෑවට වඩා හිතලා අර මානසික ආතතියක් හදාගන්න එපා කියලා මේකේ කියන එක. මොකද හාදුවක් අතරතුර අපේ මොලේ ඔක්සිටෝසින් ඒ කියන්නේ ආදර හෝර්මෝනේ ශ්‍රාව්‍ය වෙනකොට අප්‍රසන්න සුවඳක් වගේ දේවල් දැනෙන එක අඩු කරනවලු. මේකෙන් පේන්නේ අපේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙනම සම්බන්ධතාවයට මුල් තැන දෙන්න කියන එක නේද? ඒක ඊටාම වැදගත් නිරීක්ෂණයක්. පොඩි අඩුපාඩු වලට වඩා අර බැඳීම ගොඩනගන හෝමෝනේ බලවත් වෙනවා. ඔව් ඒකෙන් පේනවා මේ ක්‍රියාවලිය කොයිතරම් මනෝවිද්‍යාත්මකද කියලා. අපි කතා කරන වචන නැති සංවාදයේ පළවෙනි පියවර තමයි ඒකට සුදුසු මානසික අවකාශය හදාන්න එක. ශාරීරික පිරිසිදුකම විතරක් නෙවෙයි රොමැන්ටික් මනෝභාවයක් ඇති කරන එක, ටිකක් වෙලා කතා කරලා දෙන්නම සංසුන් වෙන එක, වටපිටාව ගැන සැලකිලිමත් වෙන එක මේ ඔක්කොම එකට අයිති. මේ මූලාශ්‍රයේ තියෙනවා හරිම සියුම් උපදේශක්. මොකද්ද? ඒ තමයි සහකරු හෝ සහකාරියව අවංකව අගය කරන එක. ඔයාද හරිම ලස්සනයි වගේ සරල දෙයක් කියන එකකින් වෙන්නේ අර කියන සංවාදයේ පටන් ගන්න කලින් දෙන්න අතර විශ්වාසයයි ආරක්ෂිත බවයි ගොඩනැගීම. ඒක හරියට සංවාදයකට සුහද ආරම්භයක් දෙනවා වගේ. හරියටම. ඒ මානසික සූදානම ගැන කතා කරනකොට ඒකේ ලොකුම කොටසක් තමයි අනිත් කෙනාගේ කැමැත්ත තේරුම් ගන්න එක. ඔව්. මූලාශ්‍රයකට යොදන the approach නැත්නම් එළඹීම කියන කොටසේදී තමයි ගොඩක් දෙනෙක්ට වරදින්නේ නේද? වෙන්න පුළුවන්. මේකේ විශේෂයෙන්ම කියනවා මාළුවෙක් වගේ තොල් හදාගෙන වේගයෙන් ලං වෙන්න එපා කියලා. ඒ වෙනුවට හරිම හිමින් slow and smooth විදිහට ලං වෙන්න කියනවා. වැදගත්ම දේ තමයි අනිත් කෙනා දෙන සංඥා කියවීම. ට්‍රැෆික් ලයිට් වගේ. ඔව් ට්‍රැෆික් ලයිට් දිහා බලනවා වගේ කොළ එලියක්ද රතු එලියක්ද පත්තු වෙලා තියෙන්නේ කියලා තීරුම් ගන්න එක. හරියටම. ඒ සංඥා කියවීම තමයි එකඟතාවය. ඒ කියන්නේ කන්සෙන්ට් එක තහවුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය. මූලාශ්‍රයේ මේක හරි පැහැදිලිව විස්තර කරනවා. කොලේලියක් කියන්නේ. අනිත් කෙනා තමන්ගේ අස් දිහා සහ තොල් දිහා මාරුවෙන් මාරුවට බලනව නම් තමන් ලං වෙනකොට චුට්ටක් ඉස්සරහට එනවා නම් හරි. එතකොට රතු එලියක් වෙන්නේ ඇස් සහකට ගන්නවා නම් මුමුණ පැත්තකට හරවනවා නම් එහෙම නැත්නම් ශරීරය පස්සට ගන්නවා නම් අපේ අර සංවාදයේ කියන උපමාවට ආයෙත් ගියොත් කෙනෙක් කතා කරන්න ලෑස්ති නැත්නම් අපි බලෙන් කතා කරන්න යන්නේ නැයිනේ. ඒක ඇත්ත. මේකත් ඒ වගේ. ඒ වගේම අර හිමින් ලං වෙන තත්පර කීපේ තියෙනවනේ. ඒකේ තියෙන අපේක්ෂාව, ඇන්ටිසිපේෂන් එක. ඔව්. ඒක තමයි මුළු අත්දැකීමම තීව්‍ර කරන්නේ. ඔව් ඒක නම් ඇත්ත. ඒ අපේක්ෂාව ගොඩනැගෙන මොහොත ගැන මේකේ වෙනමම කතා කරනවා. තොල් ස්පර්ශ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගත වෙන මේ නිශ්ශබ්ද තප්පර කීපය හාදුවටත් වගා ප්‍රබල වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒක ඇත්තටම අර සංවාදයේ හරිම රසවත් ආරම්භක වාක්‍ය වගේ. ඒ අපේක්ෂාව ගොඩනැගීම කියන්නේ නිකම්ම බලාගෙන ඉන්න එක නෙවෙයි. ඒකෙන් දෙන්නගෙම මොළයයි ශරීරයයි ඉදිරි මොහොතට සූදානම් කරනවා. හරි. ස්නායු පද්ධතිය උත්තේජනය වෙනවා, හෘද ස්පන්දනය වැඩි වෙනවා. ඒ නිසා තොල් ස්පර්ශ වෙනකොට දැනෙන සංවේදනය 100,000 ගුණයකින් වැඩි වෙනවා. ඒක තමයි slow and smooth කියන උපදේශයේ තියෙන විද්‍යාත්මක පසුබිම. ඔව්. හොඳයි දැන් අපි යමු ඒ සංවාදයේ මැදට. ඒ කියන්නේ හාදුවේ තාක්ෂණික ක්‍රම සහ සියුම් කරුණු ගැන කතා කරන්න. මූලාශ්‍රය කියනවා අත්පාවිච්චි කිරීමේ වැදගත්කම ගැන. නිකටෙන් හිමින් අල්ලලා මුහුණ උස්සන එක. බෙල්ල පිටිපස්සෙන් අත තියලා ලං කරගන්න එක. එහෙමත් නැත්නම් මුහුණට වැටුණු කොණ්ඩයක් කන පිටිපස්සට කොල්ල දෙන එක වගේ දේවල්. ඔව්. හරි.
ඒ දේවල් වලින් හාදුවට අලුත් තේරුමක් එකතු වෙනවලු. මේවා හරියට අර සංවාදයට එකතු කරන විශේෂණ පද වගේ. ලස්සන උපමාවක් හැඟීම් තවත් පැහැදිලි වෙනවා. ඒක හොඳ උපමාවක්. ඒ වගේම සංවාදයේ ඒකාකාරී නොවි පවත්වාගෙන යන විවිධ ක්‍රම ගැනත් මේකේ කතා කරනවා. තොල් සිප ගැනීම, දිව පාවිච්චි කිරීම සහ තොල් මෘදුව උරා බීම කියන තුන මාරුවන් මාළුවට යොදා ගන්න කියනවා. හැබැයි දිව පාවිච්චි කිරීම ගැන විශේෂ දෙයක් තියෙනව නේද? ඔව්. මෙතනදී දිව පාවිච්චි කිරීම ගැන විශේෂ අවධානය යොමු කළ යුතු කාරණයක් තියෙනවා. පෙන්සිල්වේනියා වල ඇල්බ්‍රයිට් කොලෙජ් එකේ කරපු පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා. මොකද්ද? පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් ෆ්‍රෙන්ච් කිස් එකකදී දිව එකුවකට පාවිච්චි කිරීමට දක්වන කැමැත්ත අඩුයි කියලා. ඒක හරිම පුදුමයි. ඒකට හේතුවක් ගැනත් ඒ පර්යේෂණයේ සඳහන් වෙනවද? ඒක මොකද සංස්කෘතික දෙයක්ද නැත්නම් ජීව විද්‍යාත්මක දෙයක්ද? ඒකට නිශ්චිත හේතුවක් ඉදිරිපත් කරලා නැහැ. ඒත් සමහර මත තියෙනවා. එකක් තමයි පිරිමින්ගේ කෙලවල ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය සුළු ප්‍රමාණයක් තියෙනවා. හරි. දීර්ඝ කාලීනව කෙල හුවමාරුව හරහා කාන්තාවකගේ ලිංගික ආශාව උත්තේජනය වෙන්න මේක බලපාන්න පුරුවන් කියලා පරිණාමීය මනෝවිද්‍යාඥයන් අනුමාන කරනවා. ඒ කියන්නේ ඒ නිසා පිරිමින් සහජයෙන්ම ඒකට නැඹුරු වෙන්න පුළුවන්. වෙන්න පුරුවන්. ඒත් ඒක තවම න්‍යායක් විතරයි. වැදගත්ම දේ තමයි දෙන්න එකඟතාවයකට එන එක. මේක හරියට නැටුමක් වගේ. එක්කෙනෙක් වෝල්ස් නටන්න හදද්දී අනිත් කෙනා බ්‍රේක් ඩවුන්ස් නටන්න හදුවොත්. අවුල් ජාලාවක් වෙනවා. ඔව්. දෙන්නටම ගැළපෙන රිද්මයක් හොයාගන්න ඕන. එතකොට ඒ රිද්මය ගැලපෙනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? විශේෂයෙන්ම දිව ඕනෑවට වඩා පාවිච්චි වෙනවද කියලා? ඒකට සරල උපදෙසක් තියෙනවා. ඔව් මම දැක්කා. කට පමණට වඩා යරනවා නම් ඒක සීමාව ඉක්මවා යන බවට සංඥාවක් වෙන්න පුළුවන්ලු. ඒකෙන් කියවෙන්නේ අනිත් කෙනාගේ ප්‍රතිචාරය ගැනත් අවධානයෙන් ඉන්න ඕන කියන එක. ඒ කියන්නේ සවන් දීම. ඔව්. ඒක තමයි සංවාදයක තියෙන වැදගත්ම දේ. සවන් දීම. මේකෙදි සවන් දෙනවා කියන්නේ අනිත් කෙනාගේ ශරීර භාෂාවට ප්‍රතිචාරවලට සංවේදී වෙන එක. ඒක එක පාර්ශ්වික දෙයක් නෙවෙයි. මම කවදාවත් හිතුවේ නෑ ඇස්පියා ගන්න එක පිටිපස්සේ විද්‍යාත්මක හේතුවක් තියෙනවා කියලා. මං හිතුවේ ඒක නිකම් චිත්‍රපටිවල දකින රොමැන්ටික් දෙයක් කියලා. ඒ 2012 දී කරපු අධ්‍යයනයක් ගැන මේ මූලාශ්‍රය සඳහන් වෙනවා. පොලි ඩෝල්ටන් සහ සෑන්ඩ්‍රා මර්ෆිගේ. ඔව් ඒකෙන් කියනවා ඇස් ඇරගෙන ඉන්නකොට දකින දේවල් නිසා ශාරීරික ස්පර්ශවල සංවේදීතාව අඩු වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි සංජානනීය බර එමත් නැත්නම් කොග්නිටිව් ලෝඩ් කියන සංකල්පය. ඒ කියන්නේ අපේ මොලේට එකවර සකසන්න පුළුවන් සංවේදී තොරතුරු ප්‍රමාණය සීමිතයි. අපි දකින දේවල් සකසන්න දෘශ්‍ය බාහිකයේ කාර්යබහුල වෙලා ඉන්නකොට ස්පර්ශය වගේ සංවේදන සකසන්න තියෙන සම්පත් වචනාර්ථයෙන්ම අඩු වෙනවා. ඒකයි නම්. ඒ නිසා ඇස්පියා ගන්නවා කියන්නේ නිකම්ම රොමැන්ටික් දෙයක් නෙමෙයි. ඒක ස්පර්ශ සංවේදනීය උපරිමයෙන්ම විඳින යොදන ජීව විද්‍යාත්මක උපක්‍රමයක්. බයොලොජිකල් හැක් එකක්. ඒක ඇත්තටම පුදුම සහගතයි. ඒ වගේම වේගය ගැනත් මේකේ කතා කරනවා. වේගයේ මරු කැඳවයි කියන උපදෙස් හාදුවකටත් ගැලපෙනවා කියලා තමයි කියන්නේ. මන්දගාමී හාදුවකින් හැඟීම් ශක්තිමත් වෙනෝ තොල්වල සංවේදනයේ වැඩි වෙනෝ. මුහුදු රැල්ලක රිද්මේට හාදුව පවත්වාගෙන යන්න කියලා මේකේ තියෙන උපමාව හරිම ලස්සනයි. ඒ උපමාවෙන් කියවෙන්නේ රිද්මය සහ විවිධත්වය ගැන. එකම විදිහට එකම වේගයෙන් නටුවා වෙනස්කම් එක්ක ඔව් වෙලාවකට වේගය ටිකක් වැඩි කරලා වෙලාවකට අඩු කරලා රිද්මයානුකූලව කරන එක. ඒ වගේම යටිතොල උඩුතොල මාරුවෙන් මාරුට සිප ගැනීම හිසේ පිහිටීම වමට දකුණට මාරු කිරීම වගේ සියුම් දේවල්. මේ දේවල් වලින් අර සංවාදයේ වඩාත් රසවත් අනපේක්ෂිත සහ ජීවමාන එකක් කරගන්න පුළුවන්. හරියටම. හොඳයි දැන් අපි යමු මේ සංවාදය අවසන් කරන විදිහට. මෙන්න මූලාශ්‍රයේ තියෙන මට හිතෙන විදිහක ගොඩක් දෙනෙක්ව පුදුම කරවන උපදෙස. මම දන්නවා මොකක්ද කියලා. හාදුව දෙන්න පටන් ගන්න කෙනාම තමයි ඒක ඉස්සෙල්ලම නවත්තන්නත් ඕන. මේක ටිකක් අමුතුයි නේද? මම නම් හිතුවේ අනිත් කෙනා කැමති තාක්කල් ඉන්න ඕන කියලා. ඒත් ඒක ටිකක් අවදානම් නැද්ද? අනිත් කෙනාට හිතෙන්න පුරුවන් නේද අපි ඒකට කැමති නෑ කියලා? ඒක හරිම සාධාරණ ප්‍රශ්නයක්. ඒ උපදෙස් පිටිපස්සේ තියෙන්නේ ප්‍රබල මනෝවිද්‍යාත්මක මූලධර්මයක්. මොකද්ද? ඒකට කියනවා peak end rule නැත්නම් උච්ච අවසාන නියමය කියලා. හරි. මේ නියමයට අනුව අපිට යම් අත්දැකීමක් මතක හිටින්නේ ඒකේ තිබුණු උච්චතම මොහොත සහ ඒක අවසන් වුණු විදිහ අනුවයි. ඒ කියන්නේ අනිත් කෙනාට තව ඕන කියලා හිතන වෙලාවක ආශාව උපරිම මට්ටමක තියෙද්දී හාදුව නැවැත්තුවම ඒ කෙනාගේ මතකේ ඒ අත්දැකීම සටහන් වෙන්නේ හරිම ප්‍රබල ධනාත්මක එකක් විදිහට. මග තව ඕන කියන හැඟීම ඉතුරු වෙනවා. ඒකෙන් ඊළඟ හමුවීම පිළිබඳ අපේක්ෂාවත් වැඩි වෙනවා.
ඔබ කියපු අවදානම මගහරවා ගන්න තමයි ඊළඟ උපදේශ තියෙන්නේ. ආයෝකක්ද? ඒ තමයි හාදුව අවසන් වුණාට පස්සේ බුමගෙන ඉන්නේ නැතුව හිනාවක් දාගෙන ඇස් දිහා ආදරෙන් බලන් ඉන්න එක. හරි. ඊටත් පස්සේ ඔයා මාව සිපගත්තු විදිහට මං ගොඩක් කැමති වගේ පණිවිඩයක් යවන එක. මේකද කියනවා ධනාත්මක ප්‍රතිපෝෂණය නැත්නම් positive reinforcement කියලා. ඒකෙන් අර වැරදි වැටහීම ඇති වෙන්නේ නැහැ. නෑ ඒකෙන් අනිත් කෙනාට තමන් අකමැති වුණා කියන අදහස එන්නේ නෑ. ඒ වෙනුවට තමන්ව අගේ කලා කියන හැඟීම ඇති වෙනවා. ඒක සම්බන්ධතාවය ශක්තිමත් කරනවා. තවත් වැදගත් කාරණයක් මේකේ අවධාරණය කරනවා. ඒ තමයි හාදුව කියන එක වෙනත් දෙයකට මුල පුරන දෙයක් විදිහට විතරක් දකින්න එපා. ඒකම ගමනාන්තයක් කරගන්න කියන එක. ඔව්. ඒ කියන්නේ හැම වෙලෙම ලිංගිකව එක්වීමේ අරමුණින්ම හාදු දෙන්න එපා කියන එක. ඒක මට හිතෙන්නේ ගොඩක් දෙනෙක් කරන වැරද්දක්. ඒකින් කියවෙන්නේ හාදුවටම ආවේනික වටිනාකමක් ලබා දීම ගැන. අපි අර සංවාදය කියන උපමාවට අනුව හැම සංවාදයක්ම ලොකු තර්කයකට හෝ නිගමනයකට යන්න ඕනේ නෑනේ. නෑ. සමහර සංවාද තියෙන්නේ නිකං කතා කරලා සතුටු වෙන්න. හාදුවත් ඒ වගේ. ඒ හුදෙක් පෙරවැදනක් නොකර දෙන්න අතර බැඳීම සමරන ස්වාධීන ක්‍රියාවක් ලෙස සලකන එක. ඒක සම්බන්ධතාවයක විශ්වාසය, ආදරය සහ ආකර්ෂණීය ප්‍රකාශ කරන්න තියෙන ප්‍රබලම මෙවලමක් පාඩපත් කරනවා. ඉතින් පරිපූර්ණ හාදුවක කලාව කියන මේ මූලාශ්‍රය ඇසුරෙන් අපි ඇත්තටම ගැඹුරු කාරණා ගොඩක් ඉගෙන ගත්තා. මේක නිකම්ම උපදේශ මාලාවක් නෙවෙයි. නෙවෙයි. නිසම්බන්ධතා මනෝවිද්‍යාව සහ ජීව විද්‍යාව ගැනත් අපිට කියලා දෙනවා. සූදානමේ ඉඳලා සංඥා කියවීම, තාක්ෂණික ක්‍රම, ඇස්පියා ගණීමේ විද්‍යාව සහ අවසාන කරන විදිහේ මනෝවිද්‍යාව දක්වාම. ඔව්. මේ හැමදේම එකට එකතු වුණාම තමයි ඒ සංවාදයේ අමතක නොවන එකක් කියන්නේ. මේ සියල්ලෙන් පෙනියන්නේ හාදුවක් කියන්නේ දෙදෙනෙක් අතර සිදුවන ගතික ජීවමාන සංවාදයක් බව. ඔව්. එකිනෙකාගේ ප්‍රතිචාරවලට සවන් දීම, තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම සහ දෙන්නම එකට එකම රිද්මයකට ගමන් කිරීම තමයි වැදගත්. එසේනම් එසේනම් මෙහෙම ප්‍රශ්නයක් මතු කරලා මේ කතාව අවසන් කරන්න පුළුවන්. හයි. හාදුවක් කියන්නේ වචන නැති සංවාදයක් නම් දෙදෙනෙක් සම්පූර්ණයෙන්ම වෙනස් හාදු භාෂා දෙකක් කතා කරනවා නම් කුමක් සිදුවේවිද? වචන නැතිවේ සංවාදය සම මුහුර්ත. ඒ කියන්නේ සින්ක්‍රොනයිස් කරගෙන එකිනෙකාගේ භාෂාවට චතුර වෙන්නේ කොහොමද කියන එක තවදුරටත් සිතා බැලිය යුතු කරුණක්.